ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩමුදල් ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊයේ සිට ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුළම සහ අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මෙම නියම ව්‍යාපෘතිය තුළින් සිදුවන අපහසුතා සහ අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස් කර ගැනීමෙන් අනතුරුව දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ හරහා ඔන්ලයින් ක්‍රමයට දඩමුදල් ගෙවූ පසු ඒ පිළිබඳ ලැබෙන SMS පණිවිඩයකින් අදාළ පොලිස් නිලධාරියා තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදා හරින බැවින් මහජනතාවට අපහසුවකින් තොරව සිය දඩමුදල ගෙවීම අවසන් කළ හැකියි. මෙවන් උණුසුම් පුවත් ලදසනින් ඉගෙන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.